වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයගොල්ලන්ගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහලා ඉන්නම්. මේකට උත්තරේ කමෙන්ට් කරන්නකෝ. අපි වතුර බොන ලිඳක වතුර ගත්තේ නැත්නම්, ඒ කියන්නේ වතුර පරිභෝජනයට ගත්තේ නැත්නම් ඒ ලිඳේ වතුර වලට මොකද වෙන්නේ? අපි හැමෝම දන්නවනේ උල්පත් වලින් ලිඳට ගන්න වතුර උනනවා කියලා. අපි වතුර පරිභෝජනයට ගත්තේ නැත්නම් වතුර පිරීලා ඔය ලිඳ උතුරලා යනවද? එහෙම නැත්නම් පරිභෝජනයට නොගෙන වතුර ගන්න නැතුව වහලා දාලා තියෙන ලිඳක වතුර පල් වෙන එකද වෙන්නේ? මේකට උත්තරේ කමෙන්ට් කරන්නකෝ. මේ ප්‍රශ්නේ අහන්නත් හේතුවක් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නෙත් ඔන්න ඔය වගේ දෙයක් සම්බන්ධව. මේ කතා කරන කරුණු ඔයාගේ ජීවිතයේ තියෙන ගැටලු වලට පිළියම් හොයද්දි, උත්තර හොයද්දි ඔයාට දැනුමක් විදිහට, නොලෙජ් එකක් විදිහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් සිහියෙන් මේ කරුණු ටික පිළිවෙලට අහගන්න. අද මේ සිටුව රහස් YouTube channel එකේ පළවෙන්නේ 6 වෙනි කතාව. එහෙම නැත්නම් 6 වෙනි පාඩම. ඔයා මේ අපේ වීඩියෝ එක දකින්නේ Facebook එකෙන් හරි TikTok එකෙන් හරි නම් YouTube එකට ඇවිල්ලා සිටුවර රහස් කියලා සර්ච් කරලා අපේ channel එක subscribe කරගන්න. මොකද අපේ මේ වැඩසටහන පිළිවෙලට playlist එකක් විදිහට පළවෙන්නේ YouTube channel එකේ. ඒ වගේම ඔයා අද මුලින්ම අපේ channel එක subscribe කරගත්තු කෙනෙක් නම් මේ පාඩම් මාලාව පාවිච්චි කරලා ඉගෙන ගන්න පටන් ගත්තු අද දිනේ මැකෙන්නේ නැති තැනක ලියලා තියාගන්න. මේ කියවෙන කරුණු ප්‍රායෝගිකව ඔයා භාවිතයට උත්සාහ කළොත් ඔයාගේ ගමනට මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි. කාලයකට පස්සේ ඔයා ආපහු දවසක ඒ ලියපු දිනයක ඔයා ඉන්න තත්ත්වය සංසන්දනය කරලා බලන්න. අද මේ වීඩියෝ එකෙත් වැදගත් වෙන කරුණු 7ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැදගත්කම අඩුම කරුණේ ඉඳන් වැදගත්කම වැඩිම කරුණ දක්වා පිළිවෙලට පෙළගස්සලා තියෙන්නේ. 7 වෙනි කරුණේ ඉඳන් පළවෙනි වැදගත්ම කරුණ දක්වා අපි කතා කරගෙන යමු. 7 වෙනි කරුණෙන් පටන් ගන්න කලින් ඔයාට පොඩි announcement දෙකකුත් දෙන්න තියෙනවා. අපේ මේ වීඩියෝ එකේ description එකේ සිටුවර රහස් official WhatsApp channel එක සහ Telegram channel එක සම්බන්ධ විස්තර තියෙනවා. ඒකේ වැදගත් කරුණු 12කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට පළ කරලා තියෙනවා. ඒවා බලලා කියවලා තමන්ගේ දැනුම වැඩි කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම 2025 10 වෙනි මාසේ 11 වෙනිදා වැදගත් කරුණු අංක 5 යටතේ දාලා තියෙනවා. සමාජයේ තිබිච්ච ප්‍රශ්නයකට ව්‍යාපාරිකයෙක් විසඳුමක් දෙන්න මුද්දක් අලුතෙන් හදලා ඒක ඇසුරෙන් කරපු ක්‍රියාකාරකමක් සම්බන්ධව ඒ විස්තරෙත් කියවලා බලන්න. ඔයා මොනවා හරි නිෂ්පාදනයක් සමාජයට ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කතන්දරේ කියවෙන කරුණු ටිකත් ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි announcement එක අපේ 5 golden rules වැඩසටහන සම්බන්ධව. ඔයත් 8-5 ජොබ් එකෙන් එම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් ඉන්න තැනින් ඉදිරියට යන්න කැමති නම් ඔයාගේම අලුත් ව්‍යාපාරික අදහසක් හොයාගන්න කැමති නම්, එහෙම නැත්නම් ඔයාගේ දැනට තියෙන ව්‍යාපාරයක් පියවරෙන් පියවර ඉදිරියට ගෙනියන්න අවශ්‍ය දැනුම, එහෙම නැත්නම් ඔයාට නොපෙනෙන ඔයාගේ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න ඔයාට සහයෝගයක් ඕනේ නම් ඒකට ප්‍රයෝජනවත් වෙන ස්වර්ණමය නීති 5 golden rules 5ක් ඇසුරෙන් ඔයාගේ දැනුම වැඩි කරලා දෙන educational program එකක විස්තරයක් description එකේ තියෙනවා. ඒ වැඩසටහනට සහභාගී වෙලා දැනුම knowledge එක ගත්තු අය එයාලගේ අදහස් පළ කරපු පණිවිඩ තමයි මේ ස්ක්‍රීන්ෂොට් විදියට වීඩියෝ එකේ දාලා තියෙන්නේ. කෙනාගෙන් කෙනාට, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ අදහස් දැක්වීම වෙනස් වෙන්න පුළුවන්. ඔයත් කියවලා බලන්න. හරි, එහෙනම් මම 7 වෙනි කරුණට එන්න යන්නේ. මේ 7 වෙනි කරුණෙන් මම පැහැදිලි කරන්න යන්නේ ගෙදර දොරක් විවෘත කර ගැනීම සම්බන්ධව. ගෙදර දොරක් කිව්වහම මේක මේ භෞතිකව තියෙන දොරක් නෙමෙයි. ගෙදරක තියෙනවනේ ලැබෙන දොර සහ එළියට දෙන දොර කියලා දෙයක්. එතකොට ඔය ලැබෙන දොර අරගන්න නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ගෙදරින් එළියට දෙයක් දෙන දොර විවෘත කරගන්න ඕනේ. ඔයාලට කාලයක් යනකොට තේරෙනවා ඔය දෙයට දොරවල් දෙකක් නැහැ. ඔය කියන කතාව ඇතුලේ තියෙන එකම දොරක්. මම උදාහරණයකින් කියන්නම්කෝ. ඔයාලගේ ගෙදර ඇත්තටම තියෙන ලී දොරක් කියලා හිතන්නකෝ. ඕක ඔයාලා යම්කිසි විදිහකට පොඩි ප්‍රමාණයකින් හරි ඔය දොර ඇරියොත්, ඔය දොර ඇරලා මොන හරි දෙයක් අපි එළියට විසික් කරන්න ගියොත් ඒ දොර ඇරපු පොඩි ප්‍රමාණයෙන් හරි එළියේ තියෙන හුළඟක් ගේ ඇතුළට එනවනේ. එතකොට ඔයාලා මොන හරි දෙයක් විසික් කරන්න හිතාගෙන මුළු දොර සම්පූර්ණයෙන්ම ඇරියොත් එළිය ලොකු හුළඟක් හරි දූවිලි හරි මොන හරි තියෙනවා නම් දොර ඇරපු ප්‍රමාණයට අනුව ගේ ඇතුළට ඒ අදාළ හුළඟ හරි දූවිලි ටික හරි ගසාගෙන එනවා. එතකොට විශ්වයේ තියෙන ඔය දෙන්න ලැබෙන්න ඉඩකඩ වැඩි කියන කතාව ඒකත් ඔන්න ඔය දොරවල් දෙකට සම්බන්ධම දෙයක්. මම වීඩියෝ එක පටන් ගන්නකොටම ප්‍රශ්නයක් ඇහුවා මතකද? ලිඳක වතුර එළියට නොගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා. ඒකට උත්තරයකුත් මම කමෙන්ට් කරන්න කියලා කිව්වා. ඒකේ මේ අමාරු ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඕන කෙනෙක් ඒක දන්නවා. ලිඳක් වහලා දාලා තිබ්බහම වතුර සවුත් වෙනවා කියන එක. ඕකේ අනිත් පැත්තත් ওই විදිහම ඔයගොල්ලෝ දන්නවනේ. ලිඳකින් වතුර එළියට ගන්න උල්පත් වලින් ලිඳ ඇතුළට වතුර ටිකෙන් ටික අලුත් වතුර එන්න ගන්නවා.
එතකොට ඔය ලිඳේ උදාහරණයනුත් දොරේ උදාහරණයනුත් දෙකෙන්ම මම පැහැදිලි කරන්න උත්සාහ කරේ දෙන්න ලැබෙන්න තියෙන ඉඩකඩ සම්භාවිතාව වැඩි කියන දේ. ඊළඟට මම එනවා 6 වෙනි කරුණට. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මේ වෙලාවේ Taman ටිකක් දුප්පත් කෙනෙක් නම් ඔය දෙන්න ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා කියන එක කොහොමද Tamanගේ ජීවිතයට එකතු කරගන්න කියලා. මම ඒකටත් චූටි උදාහරණයක් කියන්නම්කෝ. ඔයාගේ ජනේලයක් තියෙනවා ටිකක් හිර වෙලා අරින්න අපහසුයි. හැබැයි ඔයාට ওই ජනේලේ අරින්න ඕනේ ගේ ඇතුළට ඉර එළිය වාතාශ්‍රය එන්න. එකපාරට ඔය මුළු ජනේලෙම අරින්න බැරි නම් ඔයා මුලින්ම මොකද්ද කරන්නේ? චුට්ටක් තල්ලු කරලා ලී කෝට්ටක් දාලා හරි මොනවා හරි කරලා ඔය ජනේලේ පොඩ්ඩක් හරි අරගන්නවා. මොකද හිර වෙලා තියෙන ජනේලයක් එකපාර මුළු ජනේලේ සම්පූර්ණයෙන්ම අරින්න බෑනේ. මුලින්ම පොඩ්ඩක් ඔයාලා අරගන්න ඕනේ. එතකොට ඒ ජනේලේ අරියාම ඒකට අදාළ ප්‍රමාණය ඇතුළට ඒ අදාළ වාතාශ්‍රය එන්න ගන්නවා. ඔන්න ඔය දේම තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා දුප්පත් කියලා නොදී ඉන්න එපා. ඔයාට අතේ මිල මුදල් නැතුව ඇති. සමහරට ලොකු දේවල් ඔයාට තව මනුස්සෙට දෙන්න විදිහක් නැතුව ඇති. හැබැයි ඔයාට අතේ තියෙන ඉඳුල් ටික හරි පිගානක් හොදනකොට එළියට හේදිලා යන ඉඳුල් ටිකෙන් හරි ඔය වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා අත හොදලා වතුර ටික කොහොමත් දවසට වේලක් හරි කාලා අත හොදනකොට වතුරත් එක්ක ඉඳුල් හොදාගෙන යනවනේ. ඒ යනකොට ඒ ඉඳුල් ටික හරි සතෙක්ට ආහාරයක් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් හිතේ තියාගන්න. අර ලිඳේ උදාහරණයෙන් කියනවා නම් ඒකෙත් ඔයාගේ ලිඳේ අන්තිම මට්ටමට චූටි වතුර ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඔයාට එකපාර ලොකු බේසන් ගණන් බවුසර් ගණන් වතුර දෙන්න බැරි වෙයි. හැබැයි චූටි කෝප් එකකින් හරි වතුර ටිකක් අරන් කාට හරි මිනිස්සෙට දුන්නා වගේ දෙයක් තමයි ඔතනදි වෙන්නේ. ඔය මම කියපු තැනින් වැඩේ ටිකෙන් ටික පටන් ගන්න. ඊළඟට එන්න තියෙන්නේ 5 වෙනි කරුණට. ඒකට එන්න කලින් මේ උඩ කියවෙච්ච පළවෙනි කරුණු දෙක ඇසුරෙන් ඔයාට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනවත් දෙයක් කියවෙන්න යනවා කියලා අදහසක් තියෙනවා නම් ඔයාට තේරෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා දාන ලයික් එක නිසා ඔයා වගේම මේ වගේ වැදගත් ජීවිතයට වැදගත් වෙන කරුණු හොයන ඔයා දැකලවත් නැති තව කෙනෙක්ට මේ වීඩියෝ එක YouTube එකෙන් හොයාගන්න පහසුවක් වෙයි. මේ කතා මාලාව පළවෙනි තැන ඉඳන් බලන පිළිවෙලට තමන්ගේ ජීවිතයට අනුගමනය කරගෙන යන පිරිස නම් මෙහෙම කියන්නේ ඇයි කියලා දන්නවා. අලුත්ම කෙනෙක්ට ගැටලුවක් ආවොත් කියලා කෙටියෙන් සඳහනක් කරන්නම්. අපි මිනිස්සෙක්ට උදව්වක් යහපතක් කරනකොට ඒ මිනිස්සයාව ඇහැට පෙනෙන්නම අවශ්‍ය නැහැනේ. අපි නොදන්න කෙනෙක්ට උනත් උදව්වක් උපකාරයක් කරන ගතියක් අපි තුල අපි ටිකෙන් ටික හදාගත්තොත් ඒ අදාළ වයිබ් එක අපි තුල අපි ටිකෙන් ටික හදාගත්තොත් ඔය දෙන්න ලැබෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන දේ ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් වෙයි. හරි, එහෙනම් අපි ඊළඟට යමු 5 වෙනි කරුණට. 6 වෙනි කරුණ කිව්වා වගේ අර මුකුත්ම නැති දුප්පත්ම ලෙවල් එකේ වතුර හිඳුන ලිඳක් තමන් ළඟ තියෙන කෙනෙක් නම් පොඩි කෝප් එකකින් දෙන්න කියලා අපි කිව්වේ. හැබැයි අර දෙන්න ලැබෙන්න සම්භාවිතාව වැඩි වෙනකොට ඔයාට ඉඳුල් ටිකකට වැඩි දෙයක් දෙන්න පුළුවන් වෙන සම්භාවිතාවත් ටිකෙන් ටික වැඩි වෙයි. අන්න එතකොට පුළුවන් ඔයා අර චුට්ටක් ඇරපු දොර ඊළඟ ප්‍රමාණෙත් පොඩ්ඩක් විවෘත කරගන්න. එතකොට ඔයාලා අර ඉඳුල් ටිකක් විසිකරන මට්ටමෙන් එහාට ගිහිල්ලා කෑමක් බීමක් එහෙම නැත්නම් බත් ටිකක් හරි කුරුල්ල ඇල්ලකට බල්ලෙක්ට පූසෙට්ට දෙන මට්ටමට හරි ටිකෙන් ටික තමන්ගේ දොර විවෘත කරගන්න. හැබැයි බල්ලන්ට පූසන්ට කුරුල්ලන්ට කෑම දෙන්න ගිහිල්ලා අනවශ්‍ය ලෙඩ නම් දාගන්න එපා. ඔහොම කුරුල්ල ඇල්ලක් කරන්න ගිහිල්ලා මට ප්‍රායෝගිකව මුණ දෙන්න වෙච්ච අත්දැකීමකුත් තියෙනවා. කුරුල්ල ඇල්ලකට එහෙම ඔය බත් දානකොට බත් බිමට වැටෙනවනේ. ඊට පස්සේ ඒව කන්න මීගුල් එහෙම එතන හැදෙනවා. ඊළඟට එතනට තව ප්‍රශ්න ගොඩවල් එන්න ගන්නවා. ගැරන්ඩි සරපයෝ ඒ වගේ දේවල් එන්න ගන්නවා. එතකොට ඉතින් අමතර ප්‍රශ්න බල්ලන්ට පූසන්ට උනත් ඔය දේ එලෙසම තමයි. අනවශ්‍ය ගමේම ඉන්න සත්තුන්ට කෑම දෙන්න යන්න එපා. තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. එහෙම ප්‍රශ්න දාගන්න නැතුව තමන්ට දෙයක් කරන්න බැයි නම් එතකොට තමන් ඒ පියවර නැතුව වෙන පියවරක් අනුගමනය කරන්න. ඒක නිකන් මෙහෙමයි උදාහරණකින් කියන්නම්කෝ. ඔයාගේ දොර දැන් යම්කිසි පොඩි ප්‍රමාණයකට ඇරිලා තියෙනවා. ඔයාට ඕනේ ওই දොර තව ටිකක් විවෘත කරගන්න. හැබැයි ඒක විවෘත කරගන්න ඔයාවේ තියෙන ඉඩ කඩ ඇතුළට අත දාලා අතින් තල්ලු කරන්න යන එකෙන් අත තුවාල වෙනවා නම් ඔයාගේ ලැබෙන දොර හරි දෙන දොර හරි මොකක් හරි එකක් ඊට වඩා විවෘත කරන්න වෙන විකල්පයක් හොයාගන්න පටන් ගන්න. ඊළඟට මම එන්නම් 4 වෙනි කරුණට. තමන්ගේ ලිඳේ වතුර පොදක්වත් නැතුව අන්තිම මට්ටමටම හිඳිච්ච දුප්පත් ලෙවල් එකේ මිනිස්සෙක්ට වුණත් අර මම කිව්ව පළවෙනි තැනින් පටන් ගන්න පුළුවන් කියලා මම කිව්වනේ. එහෙම පටන්ගත්තු මනුස්සෙට එහෙම තමන්ගේ දෙන දොර ලැබෙන දොර විවෘත කරගත්තු මනුස්සෙට ඊළඟට එන්න ඕනේ තැන තමයි මානසිකත්වය. තමන්ට දෙයක් නැති බැරි මනුස්සෙක් නෙමෙයි කියන විභවයට ඒ කියන වයිබ් එකට ටිකෙන් ටික එන්න ඕනේ. හැම වෙලේම නෑ බෑ කියන මානසිකත්වයේ කඩා වැටුණු මට්ටමින් ටිකක් උඩ ලෙවල් එකට තමන්ගේ මානසිකත්වය හදාගන්න.
තේරෙන ඔයාට අපිට සමීප උදාහරණකින් මම පැහැදිලි කරන්නම්කෝ. වෙසක් එකට පොසොන් එකට හරි අපි හිතමු ගමේ අයිස්ක්‍රීම් දන්සලක් හරි මොනවා හරි බත් දන්සලක් හරි දෙන්න මිනිස්සු ආධාර එකතු කරගෙන ගමේ ගෙයින් ගෙට යනවා. එහෙම යනකොට ඔයාගේ ගෙදරටත් මිනිස්සෙක් එනවා. ඉතින් ඔයා ගාණක් ලියලා ඒ පොඩි මුදල හරි ඒ දන්සලට දෙනවා. ඔයාගේ ප්‍රයෝජනවත් වැඩකට තියාගෙන හිටපු මුදලක් වෙන්නේ නැති ඔයාට ඒ දන්සලට දෙන්න උනේ. හැබැයි ඒ දේ ඒ මිනිස්සු ගියාට පස්සේ ඔයා ඒක ගැන දුක් වෙන්න එපා. මොකද ඔයාට දන්සලකට උදව් කරන්න අවස්ථාවක් ලැබිලා පුළුවන් වෙලානේ තියෙන්නේ. බැරි වෙලා නෙමෙයිනේ. ඇවිල්ලා ආපහු දෙයි ගන්න විදිහක් නැතුව හරවලයවල නෙමෙයිනේ. එතකොට දීලා ඉවරලා තමන් ඒ දුන්න කරගත්තු පින ගැන දුක් වෙවි දඟලන්න එපා. තමන්ට පුළුවන් උන එක ගැනවත් සතුටු වෙන්න. ඊළඟට මම එනවා තුන්වෙනි කරුණට. ඔයා මොනවා හරි රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි මොනවා හරි කරන වැතිනේ ජීවිතේ ගැට ගහගන්න. ඔයා පුරුද්දක් තියාගන්න ඔයාට ලැබෙන ප්‍රමාණයෙන් යම්කිසි නිශ්චිත ප්‍රමාණයක් තමන් දුප්පත් මිනිස්සුන්ට හරි ඔයා කැමති තැනකට නැවත දෙනවා කියලා පුරුද්දක් ඇති කරගන්න. ඒක හැම මාසෙම දිගටම කරගෙන යන්න. ඔයා ගොඩක් හිර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඔයාට ප්‍රශ්නයක් එන වෙලාවක මතක් කරගන්න අර ලිඳේ උදාහරණේ. ලිඳේ වතුර නොගෙන ඉන්න භාවිතයට නොගෙන ඉන්න ලිඳ පිරිලා උතුරලා යනව නෙමෙයි. පාවිච්චි නොකර ඉන්න අලුත් උල්පත් වලින් පොළවේ තියෙන හොඳ පිරිසිදු වතුර ලිඳට එකතු වෙන එක ටික ටික අඩු වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා වතුර කෝප්පේ හරි දෙන්න පුළුවන් වෙලාවට දෙන්න. මම නැවතත් මතක් කරනවා මේ ලිඳක උදාහරණයක් සහ දොරක උදාහරණයක් අරගෙන තියෙන ඒගොල්ලන්ට ප්‍රායෝගිකව මේ කරුණ ටිකක් තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරන්න ඕන නිසා. ඊළඟට මම එනවා දෙවෙනි කරුණට. දෙවෙනි වැදගත්ම කරුණට මම දැන් තුන්වෙනි කරුණෙන් කිව්වනේ ඔයාගේ මාසෙකට වතුර කෝප්පයක් හරි දෙන්න කියලා. ඒ කියන්නේ ඔයාට ලැබෙන ප්‍රමාණයෙන් පොඩි හරි දෙයක් හැම මාසෙම දෙන්න පුරුදු වෙන්න කියලා. ඔයා දැන් අර ඉඳුල් ටිකක් දෙන තැනින් හරි පටන් අරගෙන ටිකෙන් ටික දොර විවෘත කරගෙන හෙමින් ලැබෙන දොර දෙන දොර දෙකම විවෘත කරගෙන යන අතරේ ටිකෙන් ටික ඔයා මේ මම කියන තැනට එන්නේ පොඩ මාසෙට දෙන්න පුළුවන් මට්ටමකට. ඒකෙම ඊළඟ පියවර විදිහට ඔයා පුළුවන් තරම් ඔයා වැඩිපුරම කැමති දේවල් දෙන්න පටන් ගන්න. මේක බුද්ධාගම ඇතුලේ නම් පැහැදිලි කරලා තියෙනවා ප්‍රණීතව දන් දෙන්න කියලා. එතන ප්‍රණීතයි කියන්නේ මේ ලෝක සම්මතය නෙමෙයි. තමන් කැමති තමන් දෙන්න කැමති දේවල් හොඳම විදිහට දෙන්න. මොකද ඔය දෙන දොර ලැබෙන දොර කියන්නේ විශ්වයේ තියෙන කන්සෙප්ට් එකක්නේ. එතකොට ඕකට තමන්ගේ මානසිකත්වය තමයි සම්බන්ධ වෙන්නේ. තමන්ගේ මානසිකත්වය වැඩිපුරම සතුටකට පත් වෙන්නේ කොයි දෙයින්ද? අන්න ඒකට අදාළව තමයි තමන් දෙන දෙයට ලැබෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙන්නේ. මම ඒක අර කලින් කරුණක කිව්වේ අර දන්සලක උදාහරණයක් අරගෙන දීලා ඉවර වෙලා අයියෝ මේ මිනිස්සු ඇවිල්ලා මේ මොන කරදරයක්ද කියලා කියව ඉන්න හැම එපා. දුන්න දේත් ප්‍රතිඵල නැති වෙන්න තමයි වැඩි ඉඩකඩ තියෙන්නේ, වැඩි සම්භාවිතාව තියෙන්නේ කියලා මුලින්ම පැහැදිලි කරේ. මෙතනදී තව පොඩි කරුණකුත් මතක් කරන්න ඕනේ. අපේ පළවෙනි වීඩියෝ එකේ මම කිව්වනේ අපේ කලින් වීඩියෝ වලට මොකද උනේ කියලා. එතකොට දැන් ටිකක් බාධාවල් සහිතවනේ මේ වීඩියෝ ටික මම කරගෙන යන්නේ. අන්න ඒ නිසයි මේ නිදහසේ හිතට ගලාගෙන යන අදහස් ටික වචන කරන්නේ නැතුව ටිකෙන් ටික කල්පනා කරලා බොහොම පරිස්සමට වචන ටික ඉදිරිපත් කරන්නේ. පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේම අර සමාධියට බාධා කරලා වගේ දෙයක් තමයි තියෙන්නේ. ඔළුවට ගලාගෙන යන අදහස් ටික නිදහසේ ඔයගොල්ලන්ට කියන්න විදිහක් දැන් නැති වෙලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අපේ subscribe ප්‍රමාණය 30000ට කලින් අපිත් එක්ක එකතු වෙච්ච කෙනෙක් නම් මේ වීඩියෝ එක කලින් මම දාපු වෙලාවේ බලපු කෙනෙක් නම් කලින් වතාවේ මේක ඇතුලේ මම මෙන්න මේ කතාවම කලින් කරලා තියෙනවා. ඒකේ මම කියපු උදාහරණ ගොඩක් මම දැන් පාවිච්චි කරන්නේ නැහැ මේක ඇතුලේදී. කමක් නැහැ. ඉතින් පුළුවන් දේ කරගමු. මේ කියවෙන දෙයින් හරි කෙනෙක්ට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරගෙන පුළුවන් උපරිම විදිහට තනුක කරලා පුළුවන් අදහස එළියට දෙනවා. 5 golden rules එකේදී වගේ අර අමුවෙන්ම කියලා දාන්න පුළුවන් නම් මමත් සතුටුයි. හැබැයි මේ YouTube ඇතුලේ එහෙම වචන හැසිරවීමක් කරන්න ටිකක් අපහසුයි දැන්. හරි, ඊළඟට මම එන්න යන්නේ පළවෙනි සහ අවසාන වැදගත්ම කරුණට. ඒකට එන්න කලින් මේ උඩ කියවෙච්ච කරුණු ඔක්කොම ඔයාගේ ඔළුවට දාගත්තා නම් ඔයාට යම් කිසි හරි අදහසක් ආවනම් ඔයා තවමත් අපිව subscribe කරගත්ත නැති අද channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔන්න ඔයාට දැන් පුළුවන්. ඔයාට දැන් අදහසක් තියෙන නිසා මේ channel එකේ කොයි විදිහේ දේවල්ද දෙන්නේ කියලා අදහසක් තියෙනවා නම් subscribe කරගන්න. ඔය එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගන්න. ඒ bell icon එක click කරගත්තු අයට YouTube ආයතනයෙන් අපි වීඩියෝ එකක් පළ කරාම ඒක දැනුවත් කිරීමක් කරනවා notification එකක් විදිහට. click කරගත්තේ නැති අයට වෙනවා YouTube එකේ අපේ channel එක ඇතුළට ඇවිල්ලා search කරලා හරි playlist එක බලලා හරි ඔයාගේ කාලය වැය කරලා තමයි අදාළ වීඩියෝ එක හොයාගන්න වෙන්නේ. එතකොට අලුත් වීඩියෝ එකක් ඔයාලට මග ඇරෙන්න දින ඉඩකඩ වැඩි. ඒක නිසා bell icon එක click කරගන්න එක ඔයාලට පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මම එනවා දැන් පළවෙනි වැදගත්ම කරුණට. අපි දැන් උදාහරණ දෙකකින් කතා කරේ ලිඳකින් සහ දොරක් අරින එකකින්.
ඔය දොරාරින උදාහරණේ දොර ටිකෙන් ටික ඇරලා දැන් සම්පූර්ණයෙන් මැරලා උපරිම මට්ටමේ දොරේ ඉඩකඩ ඇරලා උපරිම හුළඟක් ගේ ඇතුළට එන්න පාර හදාගන්න විදිහ තමයි දැන් මේ අවසාන කරුණෙන් කියන්න යන්නේ. එහෙම නැත්නම් ලිඳේ උදාහරණයෙන් කතා කරනවා නම් ලිඳේ තියෙන ජල උල්පත් වලින් වැඩිම වතුර ප්‍රමාණයක් උනන විදිහට ලිඳ සකසගන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ කියන්න යන්නේ. 7 වෙනි කරුණේ ඉඳන් මේ වෙනකන් කතා කරද්දි ඔයාලට කරුණු ගලාගෙන ආපු විදිහක් තේරෙන්නේ නැතිනේ. මුලින්ම මම කිව්වේ ඉඳුල් වතුර ටික හරි දාන්න කියලා. ඒතර ඉඳුල් වතුර වල තියෙන පෝෂණ කොටස් කවුද පරිභෝජනය කරන්නේ? එක්ක ශුද්‍ර ජීවියෝ එහෙම නැත්නම් පසේ ඉන්න පණුවෝ ඒ වගේ ලෙවල් එකක්. ඊළඟට මම කිව්වා බල්ලන්ට පූසන්ට කුරුල්ලන්ට හරි දෙන්න කියලා. එතකොට අර මට්ටමට වඩා ටිකක් දියුණු ජීවීන් විශේෂයක් තමයි මේ මට්ටම. ඊළඟට මම කිව්වා මිනිස්සුන්ට හරි කාට හරි එහෙම දෙයක් දෙන්න බලන්න. ඊළඟට තමන් හම්බ කරන දෙයින් යම්කිසි කොටසක් මිනිස්සුන්ට උදව් කරන්න හරි යොදවන්න කියලා. එතකොට මිනිස්සු කියන්නේ සත්තුන්ට වඩා ටිකක් උඩ මට්ටමක ඉන්න පිරිසක්. හැබැයි මිනිස්සු අතරෙත් යම් යම් මට්ටම් තියෙනවා. එතකොට ওই මිනිස්සු අතරේ යම්කිසි කුලකයක් ඉන්නවා අනිත් මිනිස්සුන්ට හිරිහැර බාධා කරගෙන සාමාන්‍යයෙන් ඉතින් මනුස්ස ජීවිතේ ලැබුණට ඔහේ නිකන් ගත කරන මට්ටමේ මිනිස්සුත් ඉන්නවා. ඊට අමතරව යම්කිසි ගුණධර්ම රැකගෙන ලෝකෙට සමාජයට යහපත කරගෙන ඉන්න මිනිස්සු පිරිසකුත් මේක ඇතුලේ ඉන්නවා. එතකොට ඔයාට යම්කිසි විදිහකට පුළුවන් නම් ඔයා ඔය දෙන කෑම බීම හරි මොනවා හරි දෙයක් දෙනකොට ඔය සත්තුන්ට මිනිස්සුන්ට දෙන මට්ටමෙන් එහාට ගිහිල්ලා අර විදිහේ ගුණවන්ත යම්කිසි ප්‍රතිපත්තියක් රකින්න සමාජයට යහපතක් කරන මිනිස්සු වෙනුවෙන් මේ දේවල් ලබා දෙන්න. එතකොට ඔය තමන් අරපු දොරෙන් ඇතුළට එන හුලං ප්‍රමාණය එහෙම නැත්නම් ආලෝකය වැඩි වගේ දෙයක් තමයි වෙන්නේ. ඒකටත් මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔයාගේ ගෙදර පැති 3ක් විතර තාප්පකින් වට වෙලා තියෙනවා නම් ඔය හැම පැත්තෙම ජනේල තියෙනවා නම් ඔය ඕන ජනේලයක් ඇරියාම ගේ ඇතුළට ඉරේලිය එනවනේ. එහෙම නැත්නම් හුලං එනවා. හැබැයි ඔයාගේ අපි හිතමු ප්‍රධාන දොර ඇරියාම ඉස්සරහින් තියෙන ලොකු වෙල්ලයක් හරි පිට්ටනියක් හරි මොනවා හරි එහෙම තියෙනවා. එතකොට එක සමාන ජනේල් ටිකක් ගේ වටේම තියෙනවා නම් වැඩිම හුලඟක් ගේ ඇතුළට එන්න නම් වැඩිම ආලෝකයක් හරි මොනවා හරි දෙයක් ගේ ඇතුළට එන්න නම් අපි අරින්න ඕනේ හොඳම ජනේලේ මොකක්ද? පිට්ටනියට හරි වෙල්ලෑය හරි ඒ පැත්තට මුණ දාලා තියෙන ජනේලේ. ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඔයාලා කොයි ජනේලේ ඇරියත් ගේ ඇතුළට හුලං එහෙම නැත්නම් ඉරේලිය එනවා. හැබැයි ඒ එන ප්‍රමාණය තීරණය වෙනවා බාහිර එළියේ තියෙන සාධක මත. මම කියන්නේ ඔයාලට දෙනකොට සාසනයට දෙන්න, තමන් අදහන ආගමකට දෙන්න. එහෙම කියලා මම කියන්නේ අඩුම ගානේ මිනිස්සුන්ට දෙන්න කියලාවත් ඔයාලා කැමති සත්තුන්ට කෑම බීම දෙන්න නම් ඔයාලා කැමති දේ කරන්න. මොන දේ කරත් වෙන්න ඕනේ ඔයාලගේ ඔය දොර පොඩ හරි ඇරලා විවෘත කරලා තියාගන්න එකනේ. ඒ දේ කොහොම හරි කරන්න. ඒක අර මම ගෙදර වටේම ජනෙල් තියෙන වටේම දොරවල් තියෙන උදාහරණෙදි කතා කරා වගේ ඕනේ දොරක් කමක් නැහැ. කෝක හරි ඇරලා තියාගන්න. හැබැයි අර වෙල්ලායට හරි පිට්ටනියට හරි මුණ දාලා තියෙන දොර ඇරියොත් ගේ ඇතුළට වැඩිපුර හුලං ප්‍රමාණයක් එන්න සම්භාවිතාව තියෙනවා. ඒ මම කියපු දේ අදහසත් තේරුම් ගන්න. එහෙනම් අද මම මේ කියපු කරුණු ඇසුරෙන් ඔයාට යම්කිසි අදහසක් ආවා නම් මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා නම් තව කෙනෙක්ට මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඔය පහළ තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා ඒන ලින්ක් එක සෝෂල් මීඩියා වල අනිත් අයව දැනුවත් කිරීම සඳහා ෂෙයා කරන්න. ඒ වගේම මේ ටිකක් වචන අපහසුයෙන් ගලප කතා කරපු මේ පණිවිඩය ඔයාට ජීවිතයට දෙයක් ලබා ගන්න ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ කතාව ඔළුවට එන අදහස් ටික නිදහසේ ගලාගෙන යන විදිහට පැහැදිලි කරන්න තිබ්බනම් මමත් සතුටුයි. හැබැයි දැන් අපි ඉන්න තත්ත්වය මත අපිට එහෙම කරන්න බෑ. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලෝ කරන කියන හිතන පතන හැම යහපත් දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැහිලා හිර වෙලා තියෙන ඔයාගේ ලැබෙන දොර සහ දෙන දොර විවෘත කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ජයෙන් ජයම වේවා.